හොඳයි ඔන්න ඔයාලා වෙනුවෙන් අද අපි Honda Dio DLX 110 මෙන්න මේ ස්කූටරේ ඔප්ෂන් පිළිබඳව වගේම Dio ඕනිම වර්ගයක ස්කූටර් එකක් පදින ඔයාලට දීර්ඝ කාලයක් මේ ස්කූටර් එකක් පදින්න පුළුවන් නියම ක්‍රම ඒ වගේම ඔයාලා මේ ස්කූටර් පිළිබඳව නොදත් දේ තියෙනවනම් මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන් වෙයි කියලා මං හිතනවා. 2025-26 ලංකාවට ආපු මේ අලුත් ස්කූටර් පිළිබඳව සමාජයේ හොඳ වගේම නරකත් කතා කරන කාලයක Honda කම්පැනි එක ගත්තොත් සාමාන්‍යයෙන් Honda කියන්නේ හොඳ නමක් හොඳ බ්‍රෑන්ඩ් එකක් තියාගත්ත කම්පැනි එකක් වශයෙන් සාමාන්‍යයෙන් මේගොල්ලෝ තත්ත්වෙන් බාල දේවල් කීයටවත් නිෂ්පාදනය කරන්නේ නැහැ. සමාජයේ මේ වගේ කතා ඇති වෙන්න හේතුව මේ නිවැරදි භාවිතය නොමැතිකම සහ මේ පිළිබඳව තියෙන අනවබෝධයයි. අනෙකුත් ස්කූටර් එක ගත්තාම මේ ස්කූටර් එකේ විශේෂ දේවල් කතා කරන්න ගොඩක් තියෙනවා. මේක සාමාන්‍යයෙන් ඉලෙක්ට්‍රික් සෙන්සර් පැත්තට මුල් තැන දීලා නිෂ්පාදනය කරපු ESP ටෙක්නොලොජි, PGM F5 සිස්ටම් වගේ ඉහළ තාක්ෂණික ක්‍රම උපයෝගී කරගෙන ඉහළ ඉන්ධන කාර්යක්ෂමතාවයක් දිගු කාල පැවැත්මක්. අපි සර්විස් වාර ගත්තොත් සර්විස් වාර කිලෝමීටර් 6000න් හදා වගේ එන විදියට ඒ වගේ මේකේ සෙල්ෆ් ස්ටාර්ට් මෝටර් නේ ඒ වගේම බැටරි පවා මේකේ පටිය පවා බෙල්ට් එක පවා දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් විදියට නිෂ්පාදනය කරපු විශේෂ ස්කූටර් එකක්. ස්මාර්ට් කී තියෙනවා ඒ වගේම LED lighting, digital display, ඔයාලට සර්විස් වාර ඒ වගේම ගොඩක් දේවල් මේකේ ඩිස්ප්ලේ එක ඉන්ඩිකේට් කරන විදියට එන්ජින් එකේ ලෙඩක් ආවත් ඒකත් මේකේ ඩිස්ප්ලේ කරන සිස්ටම් එකක් තියෙනවා මේ ස්කූටර් මොඩල් එකේ. ඉතින් ඒ වගේම මේක ඔයාලට ගොඩක් පහසු වෙනවා මේ තාක්ෂණික ක්‍රම සාමාන්‍යයෙන් අපි කිව්වොත් කාර් එකක ඔප්ෂන් මේ ස්කූටර් එකේ ඇතුළත් කරලා තියෙනවා මේ Honda සමාගම විසින් මේ අලුතින් නිෂ්පාදනය කරපු ස්කූටර් මාදිලි වලට. ඔයාට පේනවා පිටුපස්සේ ඉන්න කෙනාට හොඳ ස්මූත්ලි පා හැන්ඩල් එකක් තියෙනවා. ඒ වගේම මේ ස්කූටර් එකේ කික් ස්ටාර්ට් සිස්ටම් එකකුත් තියෙනවා. සාමාන්‍යයෙන් මේක කික් ස්ටාර්ට් කරන්න ඕනි මේන් ස්ටෑන්ඩ් එක ගහලා තියෙනකොට එන්ජින් එකේ කල්පවත්ම උදෙසා. ඒ වගේම ඔයාට පේනවා හොඳ සස්පෙන්ස් තියෙන සොක් තියෙනවා. ක්‍රම තුනකට ඇඩ්ජස්ට් කරන්න පුළුවන්. ඉස්සරහත් ඒ වගේම ටෙලිස්කෝපික් කියන සස්පෙන්ස් සහිත සොක්ස් දෙකක් තමයි භාවිතා කරලා තියෙන්නේ. ගොඩක් වෙලාට පහසු පිනිස සහ කල්පවත්ම තමයි මේ වගේ සොක්ස් ඉදිරියට දීලා තියෙනවා. ඔයාට පේනවා ඩුවල් බ්‍රේක් සිස්ටම් එකක්. ඉතින් ගියහම ඔයාට පේනවා මේකේ තියෙනවා ගෝල්ඩන් රිම්ස්. ඒ කියන්නේ දීර්ඝ කාලයක් පාවිච්චි කරන්න පුළුවන් මලකට නොබැදෙන විදිහේ රිම් එකක් තමයි දීලා තියෙන්නේ. ඒක ගෝල්ඩ් කලර් එකෙන් ඒගොල්ලෝ ඩිසයින් කරලා තියෙනවා. අලුත්ම ලුක් එකක් ස්කූටර් එකට එන විදිහට. ඉතින් අපි පාවිච්චි කරන ස්කූටර් කීපෙන් එක ස්කූටරයක් තමයි ඔයාලට මේ අලුත්ම මම පෙන්වුවේ. මේ පිළිබඳව ඔයාලා දැනුවත් වෙන එක වැදගත් වෙන නිසා මෙහි තියෙන මේ තාක්ෂණික තොරතුරු පිළිබඳව දැනුවත් වෙන්න ඉතාම වැදගත් වෙනවා. දීර්ඝ කාලයක් මේ ස්කූටරේ නිවැරදිව භාවිතා කිරීමට ඔයාලටත් අවශ්‍යතාවයක් තියෙනවා නම්. ඉතින් ඔයාලට පේනවා මේකේ සයිලන්සර් එකට හොඳ ගාඩ් එකක් ඇවිල්ලා තියෙනවා. පිටිපස්සේ එන එක්කෙනාගේ ආරක්ෂාව ගැන හිතලා තියෙනවා. ඒ වගේම ඔයාලට පේනවා අපි මේකේ ටයර් සයිස් ගත්තොත් එහෙනම් ඉස්සරහා ලොකු ටයර් එකක් පිටිපස්සේ පොඩි ටයර් එකක් තියෙන්නේ. සාමාන්‍යයෙන් සයිස් එක විතර ගත්තොත් 90/110 ටයර් එකක් තමයි පිටිපස්සට යොදලා තියෙන්නේ. මේක ඇවිල්ලා ගොඩක් වෙලාට මේ ඉන්ධන කාර්යක්ෂමතාවය සහ පහසුව පිළිබඳව හිතලා තමයි මේ වගේ ටයර් සයිස් දෙකක් දීලා තියෙන්නේ. ඔයාලට පේනවා මේකේ running on off switch එකකුත් තියෙනවා. අපිට එතනින්ම එන්ජින් එක cut off කරගන්න පුළුවන්. ඒ වගේම headlight, dim light, flash light එකක්, සිග්නල් ලයිට් නම් සාමාන්‍ය විදියට ස්කූටරේ තියෙන විදිහටම ඇතුළත් කරලා තියෙනවා. මේකේ විශේෂත්වයක් තමයි හෑන්ඩ් බ්‍රේක් එකකුත් ඔයාලට තියෙනවා. හදිසියට ස්කූටර් එක නවත්තගෙන ඉන්න පුළුවන් ඕනම ස්ථානයක. ඒකත් වැදගත් වෙනවා ඔයාලට මේ හෑන්ඩ් බ්‍රේක් සිස්ටම් එකත්. ඉතින් මේකේ ඉදිරිපස තියෙන පහසුකම් ගත්තට පස්සේ ඔයාලට මේ වගේ empty box එකක් තියෙනවා. වතුර බෝතලයක් ඕනෙම දෙයක් තියාගෙන යන්න පුළුවන්. කිලෝ 2ක විතර බරක් මෙතනක් දාන්න පුළුවන්. ඒ වගේම පුංචි කොක්කක් තියෙනවා. සුපර් මාකට් එකට ගිහිල්ලා ලොකු බෑග් එකක් එල්ලගෙන යන්න පුළුවන් විදිහේ කොකුත් දෙකක්ම තියෙනවා. ඒ වගේම ගෑස් සිලින්ඩරයක් කිසි ප්‍රශ්නයක් නැතුව ඉස්සරහ තියාගෙන යන්න පුළුවන් පහසුකමත් ඔයාලට දීලා තියෙනවා. මේකේ යතුරු කී එක පිළිබඳව ගත්තොත් මේ විදිහට පල්ලෙහාට කරාට පස්සේ ඔයාලට හැන්ඩල් ලොක් කරගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේකේ 125 අලුතෙන් එන 125 ස්කූටර් එක නම් මේ සිස්ටම් එක නෑ. ස්මාර්ට් කී වලින් තමයි රිමෝට් සිස්ටම් එකක් තියෙන්නේ. ඉතින් මේක මේ වගේ සිකියුරිටි ඔප්ෂන් එකක් දීලා තිනවා. යතුරු එළියට ගත්තාට පස්සේ නැවත යතුරු ඇතුළත් කරන්න බැරි විදිහට යතුරෙන් ඕනි මේ සිස්ටම් එක මෙන්න මේ ක්‍රමයේ උපයෝගී කරගෙන නැවත ඒ ලොක් එක ඕපන් කරගන්න තියෙන. ඒකත් ඇවිල්ලා සේෆ්ටි හොඳ සිකියුරිටි සිස්ටම් එකක් තමයි මේ ස්කූටර් එකට ඇතුළත් කරලා තියෙන. ඊට පස්සේ ඔයාලට පේනවා මේකේ සයිඩ් එකේ තියෙනවා ස්විච් දෙකක් ෆුයිල් ටැංක් එක ඕපන් කරගන්නත් ඒ වගේම සීට් එක ඕපන් කරගන්නත් අවශ්‍යද. ඉතින් ඔය යතුරේ කාටයක් උඩට දැම්මට පස්සේ ඔයාලට පුළුවන් මේ ස්විච් එක ඔන් කරගන්න. මේක පිටිපස්සේ මෙන්න මේ විදිහට ෆුයිල් ටැංක් එක ඕපන් කරගන්න පුළුවන්. ආයෙ ඔය ස්කූටර් එකෙන් බහින්න ඕනේ කාර් එකක වගේ
ඉඳගෙන ඉන්නකොටම ඉන්ධන ටික ලබා ගැනීමේ හැකියාව තියෙනවා. මේක සාමාන්‍යයෙන් පෙට්‍රල් කැපැසිටි එක ගත්තොත් එහෙම 5.3 ලීටර් වෙනකන් කැපැසිටි ස්ටොක් එකක් තියෙනවා. මේකේ ඉන්ධන කාර්යක්ෂමතාවය ගත්තාම සාමාන්‍යයෙන් ලීටරයට කිලෝමීටර් 58ක් වගේ තමයි සඳහන් වෙන්නේ. සාමාන්‍ය ඉකෝ මෝඩ් යනවා නම් ආට ලීටරයට කිලෝමීටර් 70කට වැඩි දුවන්න පුළුවන් හැකියාව තියෙනවා. ඉකෝ මෝඩ් පමණක් යනවා නම් ඒක වාගේ දුවන ක්‍රමය අනුව තමයි ඉන්ධන කාර්යක්ෂමතාවය තෙල් පිච්චෙන ප්‍රමාණය වෙනස් වෙන්නේ. ඉතින් ඔයාලට පේනවා සීට් එක යට තියෙන empty box එකෙත් හෙල්මට් එකක් පහසුවෙන් තියාගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මේකේ full face හෙල්මට් එකක් උනත් තියාගන්න පුළුවන්. ඒ වගේම ඩොකියුමන්ට්ස් ටිකක් ඔයාලට නිවැරදිව ස්ථානගත කිරීමේ හැකියාවක් තියෙන විදිහට නිෂ්පාදනය කරලා තියෙනවා empty box එක. ඒ වගේම මේකේ යතුරු ටික තියෙනවා. ඒ වගේම මේ වගේ විශේෂත්වයක් තමයි මේ වගේ ප්‍රථම ආධාර box එකකුත් ඔයාලට ප්‍රථම ආධාර කට්ටලයකුත් ඔයාලට හම්බ වෙනවා. මේක Honda කම්පැනි එකෙන්ම දෙන්නේ. හදිසි තුවාලයක් මොකක් හරි වුණොත් ඔයාලට ස්පිරිතාලට යන්න කලින් මේක පෙර ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒකත් ඔයාලගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව සෞඛ්‍ය පැත්ත ගැන හිතලා තියෙනවා Honda සමාගම මේ ස්කූටර් නිෂ්පාදනය කළා ලංකාවට එවනකොට. ඉතින් ඉදිරි ස්විච් එක පිළිබඳව ඔයාලට පැහැදිලි වෙන්නේ නැති කියලා අපි හිතනවා. ඉතින් මේකේ බැටරිය පිළිබඳව අපි දැන් බලමු. මේක බැටරිය එක තියෙන අනිකුත් ස්කූටර් එක මෙන් ඉස්සරහ නෙමෙයි. මෙන්න මෙතන අපි පා අඩිය තියෙන ස්ථානයේ මෙතන තමයි බැටරි එක ස්ථාපිත කරලා තියෙන්නේ. ඉතින් මේක බොහොම ආරක්ෂිතව වතුර යන්නේ නැති වෙන විදිහට මේගොල්ලෝ ස්ථාපිත කරලා තියෙනවා බැටරි එක. මේ යන දෙක ගල ඔයාලට පහසුවෙන් බැටරි බොක්ස් එක විවෘත කරගැනීමේ හැකියාව තියෙනවා. මේකේ ජැපනීස් පියුස් බොක්ස් එකක් තමයි දීලා තියෙන්නේ. ඉතින් පියුස් කැටලොග් එක පියුස් සම්බන්ධ විස්තරය මේ පියනේ උඩු පියනේ මේ විදිහට සඳහන් කරලා තියෙනවා. අමතර පියුස් දෙකක් තියෙනවා. ඒ වගේම පුංචි පියුස් ගලවන්න පුළුවන් හැන්ඩල් එකකුත් තියෙනවා. 12 වෝල්ට් ඇම්පියර් 3ක පුංචි බැටරි එකක් තමයි මේකේ තියෙන්නේ. ඉතින් ඔයාලට පේනවා මෙතන ඉතාමත් ආරක්ෂිතව පිළිවෙලකට නිර්මාණය කරලා තිනවා සමාගම විසින් බැටරි එක ස්ථාපිත ස්ථානයේ. ඔයාලට මෙන්න මේ පියන විවෘත කර ගැනීම මේකේ chassis number එක පහසුවෙන් බලා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒකත් මේකේ තියෙන විශේෂත්වය. බයික් එකේ තියෙන වැදගත්ම ස්ථානය තමයි බැටරි පිහිටි ස්ථානයේ ඉලෙක්ට්‍රික් පැත්තට ලොකු අවධානයක් දෙන්න ඕන ස්ථානයක. ඉතින් එතන ඉතාමත් ආරක්ෂිතව හොඳ නිමවීමකින් නිර්මාණය කරලා තියෙනවාට පේන්නේ නැති. හොඳයි අපි දැන් යතුරු ඔන් කරලා බලමු. මේකේ සිස්ටම් එක කොහොමද ඔන් වෙන්නේ කියලා ඔයාලට පේනවා. ඩිජිටල් ඩිස්ප්ලේ දෙක ඔන් වුණා. LED on light සිස්ටම් එකක් තියෙන්නේ. හෙඩ් ලයිට් එක. ඉතින් මේකේ ඩිස්ප්ලේ දෙකක් තියෙනවා. මේ විදිහට දෙපැත්තෙන් සිග්නල් ලයිට් ඉන්ඩිකේට් කරනවා. ඒ වගේම හෙඩ් ලයිට් ඉන්ඩිකේටර් එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ බටන් එකෙන් ඔයාලට මේ ඩිස්ප්ලේ එක ගොඩක් වෙනස්කම් සිද්ධ කරගන්න පුළුවන්. වෙලාව වෙනස් කරගන්න පුළුවන්. ඉන්ධන ප්‍රමාණයට යන්න පුළුවන් දුර, ඒ වගේම කිලෝමීටර් ප්‍රමාණය, දූප ප්‍රමාණය ගොඩක් දේවල් දැනගන්න පුළුවන්. ඒ වගේම එන්ජින් එකේ වෙන එන්ජින් ට්‍රැබල්ස් මේ ඩිස්ප්ලේ එක මගින් පෙන්නනවා. ඒ වගේම සර්විස් වාර ටිකත් මේ ඩිස්ප්ලේ එකේ පෙන්නනවා. මේ වගේ ගොඩක් තොරතුරු මේ ඩිස්ප්ලේ එකේ ඉන්ඩිකේට් කරනවා. මේ ඩිස්ප්ලේ එක ගත්තොත් මේකේ ස්පීඩ් එක RPM එක පෙන්නනවා. ඒ වගේම සයිඩ් ස්ටෑන්ඩ් අයිකන් එකක් පෙන්නනවා. මේ ස්කූටර් එක සාමාන්‍යයෙන් සයිඩ් ස්ටෑන්ඩ් තිබුණොත් ස්ටාර්ට් වෙන්න ඒකත් මේකේ තියෙන සේෆ්ටි මෝඩ් එක. අපි දැන් ස්ටාර්ට් කරලා බලමු. ඉස්සරහව පසුපස බ්‍රේක් කාලෙකින් ස්ටාර්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ ස්ටාර්ට් වුණාට පස්සේ පුංචි වෙලාවක් තිබිලා තප්පර කීපයක් ගියාට පස්සේ තමයි එන්ජින් එක ස්ලෝ වෙන්නේ. ඊට පස්සේ තමයි මේක ධාවනයේ සුදුසු තත්ත්වයටපත් වෙන්නේ. ඉතින් ඒක ඔයාලා අනිවාර්යෙන් දැනගන්න ඕනේ. ඒකත් එන්ජින් එකේ කල්පවත්මට හේතු වෙන කාර්යයක් තමයි. ඊට පස්සේ තමයි ධාවනය කරන්න ඕනේ. එහෙම නැතුව ස්ටාර්ට් කරපු ගමන් අපි ධාවනයට යොදාගන්නේ නෑ මේ ස්කූටර් මොඩල් එක. මොකද මේකේ කාබියුලේටර් නැහැ. මේකේ ESP තාක්ෂණය වගේ ඉහළ තාක්ෂණයක් භාවිත වෙන නිසා අපි ඒක අනිවාර්යෙන් දැනගන්න ඕනේ. ඔයාලට පේනවා මේකේ කොළ පාට LED 3ක් ඔන් වෙනවා මේ විදිහට. නියමිත ස්පීඩ් එක මේ විදිහට වෙනකොට. ඉතින් මේ ස්පීඩ් එකේදී මේ ඉකෝ මෝඩ් තියෙන ස්ථානයේ මේ LED 3 ඔන් වුණාට පස්සේ ඔයාලට මෙන්න මේ ඉකෝ මෝඩ් එකේ පාවිච්චි කරන්න පුළුවන් නම් මේ ස්කූටර් එක ගොඩක් ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් ඒක ඔයා ධාවනය කරන ක්‍රමය අනුව තමයි තීරණය වෙන්නේ. හොඳයි යාළුවනේ, ඩියෝ ස්කූටර් පිළිබඳව ගොඩක් දේවල් ඔයා දැනගන්න නැති කියලා අපි හිතනවා මේ වීඩියෝ එකෙන්. NUTV YouTube channel එකට අලුත් කෙනෙක් නම් ඔයා අපිව subscribe කරන්න. මේ වගේම තවත් අලුත් වීඩියෝ එකකින් හමු වීමේ අපේක්ෂාවෙන් ගිහිල්ලා එන්නම්. NUTV YouTube channel එකත් එක්ක සම්බන්ධ වුණු බලපු ඔයාලා සියලු දෙනාටම සුබ දවසක්. තෙරුවන් සරණයි. ගිහිල්ලා එන්නම්.